අද හදන්න යන්නේ නියම බලකරවල කෑල්ලක්. කිමික ගමු. දුම් දානවා ෆ්‍රිජ් එකේ තිබුණේ. මගේ රස ගොරක එකක් මෙන්න ගොරක. එක ගන්න ලොකු ගොරක එකක්. මාර රහයි. මේක ගොරක ගෙඩිය තම්බලා හදලා තියෙනවා. මගේ කරවලයකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස්. කොච්චි, අල්ල, තක්කාලි, රතු ලූණු ටික. ගම්මිරිස් ටික හොයාගෙන මම පැකට් එකක් ගෙනාවා. ගම්මිරිස් තුනපහ මිරිස් කුඩු දැම්මා. මේ අර කොච්චි දාලා කොටන්න හදන්න. මඤ්ඤොපේ. මම බ්ලෙන්ඩර් එකේ බලන්න බ්ලෙන්ඩ් කරන්නේ. බ්ලෙන්ඩ් කරනකොට තමයි කොලෙස්ටරෝල් හැදෙන්නේ. ඇයි හොඳට ඒක එනවනේ මේ තෙල් ටික එනවනේ. පොල් එකේ අතිම්මිරි කරනකොට තමයි කොලෙස්ටරෝල් නෙත් ගොඩාක් අඩු ඉස්සර කාලේ කොලෙස්ටරෝල් නැහැ. ඉස්සර කාලේ බ්ලෙන්ඩර්ස් නැති නිසා කොලෙස්ටරෝල් කියන එකක් දන්නේවත් නැහැ. ඉතින් ලේසියට එපා බ්ලෙන්ඩ් කරන්න. හීනීට පොල් ටික ගා ගන්න. අතේ මිරිකන්න. මගේ දැන් කඩේ බඩු ටිකයි ගෙදර බඩු ටික නිසා පොල් මිරිකන අයිටම්ස් එහෙම හොයාගන්න නැහැ. ඇතිරි වෙලා තමයි කට්ට ගාලා වැඩේ කරන්නේ. පිටන්න. හීනීට කොටන්න. රෙඩි. අද කඩේ යන්නේ අද ගෙදර ටක්ටක් ගාලා හදනවා. පිටතම තියනනේ සපෝට් එකට. තව තියනවා මේ මන් ළඟ මේ සිංගප්පූරු කොළ. එලා දුන්න දෙක මම පොඩ්ඩකුත් හදන්න ඕනේ. මල්ලු කන්න ආසයි හදන්න වෙලාවක් නැහැ. මොකද මේ සින්දු හොඳට අඬන්නත් පුළුවන් නාඩා ඉන්නත් පුළුවන්. ඉතින් උද්දා සින්දු දාන්න ඕනේ වගේ. දැන් මගේ කරවල හොඳ ඔන්න මගේ බ්‍රෙක්ෆාස්ට් එක. පොඩ්ඩක් මෙන්න මේ හැට ගන්න පිරත්න. කරවල හොඳ දාම වරකට මඤ්ඤොක් එකට දා හන්දකින් එනවා තිම්මනන් දන්නවා අත හොදලා නේ ඉන්නේ. ඉතින් ගන්න. ලංකරන් තව ලංකරන් නැත්තම් සුවඳයි නේ. සුවඳ තමයි. මෙන්න මගේ ෆයිනල් ආපු විදි. දෙකක් සෙට් කරනවා. මගේ කිචන් එක ස්කල්ලත් ඉවරයි. දැන් මේක සෙට් කරන්න විතරයි තියෙන්නේ. බ්‍රෙක්ෆාස්ට් මේ ටික හොදන්න ඕනි. මගේ කරවල හොද්ද මේ කොච්චි කරල පිටින් දාලා තියෙන්නේ. ලුණු ගෙඩියක්. සුවඳ. ගෙදර ටික කරලා ඔෆ් කරමු.
දැන් ඔයලත් ඉවරයි. මගේ සබ් එක තාම වැඩ. කට් ඔෆ් කරලා එකක් දැන් පැත්තකින් තියලා දැන් වොෂ් එකක් දාලා ෂොප් එකට යනවා. පුතා මගේ ලයිෆ් එක ගෙනියන විදිය හරිම ඇක්ටිව් විදියට වැඩි කරන විශ්වමාතර කුරුඳු තෙල් දාලා වැඩි වෙලක් ගින දැන් වෙලා කීයද 8:59 9ට පියවරද මම ඇරියා මම 9 කාලට ගියා බයි